සුබ දවසක් හැමෝටම. මම දමිත. අද අපි බලමු කොහොමද ෆියුෂන් වලින් ස්කෙච් එකක් ඇඳගන්නේ කියලා. ස්කෙච් එකක් අඳින එක තමයි අපේ මූලිකම ස්ටෙප් එක වෙන්නේ. මොකක් හරි මොඩල් එකක් හදනලාට අපිට පුළුවන් මුලින්ම යුනිට් එක මොකක්ද කියලා ඩිෆයින් කරගන්න. මෙතනින් මම මෙතනදී මිලිමීටර්ස් මත තියාගන්නවා. ඊට පස්සේ යනවා ක්‍රියේට් ස්කෙච් ෆීචර් එකට සිලෙක්ට් කරගන්න ඕන ප්ලේන් එක මේ විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් මේ ක්‍රියේට් කියන ටැබ් එක ඇතුලේ තියෙනවා ලයින්, රෙක්ටැන්ගල්, සර්කල්, ආක් වගේ ෂේප්ස් ගොඩක් තියෙනවා. අපිට ඩිරෙක්ට් කරන්න ගන්න පුළුවන්. මොඩිෆයි ටූල් එක ඇතුලේ ෆිලට්, ට්‍රිම් ඔප්ෂන්, ඔෆ්සෙට් ඔප්ෂන් ඒවා තියෙනවා. කන්ස්ට්‍රේන්ට්ස් කියන්නේ අපිට රිලේෂන්ෂිප් දෙන්න පුළුවන් මේක යූස් කරලා හොරිසොන්ටල් ලයින්, වර්ටිකල් ලයින්, පැරලල්, ඉක්වල්, ටැන්ජන්ට් වගේ. අපි බලමු කොහොමද ස්කෙච් එකක් ඇඳගන්නේ කියලා. මම මුලින්ම කන්ස්ට්‍රක්ෂන් ලයින් එකක් ඇඳ ගන්නවා මිඩ් ප්ලේන් එකේ. කන්ස්ට්‍රක්ෂන් මෙතනින් අපිට පුළුවන් කන්ස්ට්‍රක්ෂන් ලයින් එකක් ක්‍රියේට් කරගන්න. අපිට මේ විදිහට ඩිමෙන්ෂන් එක අඳිනකොටම දෙන්නත් පුළුවන්. අපි මෙහෙම ටැප් කරොත් මෙතන ලයින් එකේ ඩිමෙන්ෂන් එක පෙන්නනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ විදිහට ඇඳලා පස්සෙත් දෙන්න පුළුවන් මේ කොහොමද කියලා. මෙතනින් ගියා ඩයිමෙන්ෂන් සිලෙක්ට් කරලා මේ විදිහට අපිට ඇඳලා පස්සෙත් ඩයිමෙන්ෂන් එක දෙන්න පුළුවන්. මම මෙතනදී කන්ස්ට්‍රක්ෂන් ලයින් ඔප්ෂන් එක ඔෆ් කරනවා. ඊට පස්සේ මෙතනදී මම ඩයිමෙන්ෂන් එක අඳිනකොටම දෙනවා. ඒක ලේසි. ඊට පස්සේ මෙතනට සර්කල් එකක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි තව සර්කල් එකක් ඇඳ ගමු මෙන්න මෙතනින්. dimension of 15. මට මෙතනදී මේ සර්කල් එකට තියෙන ඩිස්ටන්ස් එක දෙන්න පුළුවන් dimension option එක යූස් කරලා. මේක 20ක් විතර දෙනවා. ඊට පස්සේ මම line create කරගන්නවා. ඔයගලන්ට පේනවා මෙතන tangent of option එකත් අපිට අඳිනකොටම දෙන්නත් පුළුවන්. එතකොට මෙහෙම symbol එකක් වැටෙනවා. දැන් අනිත් ඒවාට එහෙම වැටුනේ නැති නිසා අපි මෙතනින් ගිහිල්ලා මේ shortcut list එකේ පේන එකෙන් අපිට කෙලින්ම select කරගන්න පුළුවන් tangent option එක. ඊට පස්සේ මෙතන relationship එක දෙන්න පුළුවන්. මේ විදිහට සම mirror feature එක use කරලා මේක mirror කරගන්න හදන්නේ. mirror කරන්න ඕන sketch එක select කරලා select කියලා mirror plane එක දෙන්න. mirror line එකක් දුන්නේ. ඔන්න දැන් අපේ sketch එක ඇඳලා තියෙන්නේ. අපිට ඕන නැති දේවල් ටික උන්නම් trim කරලා අයින් කරගන්න පුළුවන් මේ feature එකෙන්. මේ විදිහට. දැන් අපි බලමු මේක extrude කරලා solid ගිහලා extrude option එක select කරලා අපිට පුළුවන් මේ විදිහට මේක extrude කරගන්න. මම circle ටික select කරේ නැහැ. මොකද මම මේකට වෙනම select කරගන්න හිතාගෙන ඉන්නේ. අපි බලමු. මෙතනදී 10 millimeters කියලා මම select කරගත්තා. ඊට පස්සේ මට දැන් sketch එක visibility එක නැති වුණා. මම ආයෙ ගිහලා sketch option එකෙන් visibility එක අරගෙන ආයෙ extrude option එකට ගිහිල්ලා මට circle ටික දැන් select කරගන්න. මේ විදිහට joint මෙතනින් operation එකෙන් අපිට joint දෙන්නත් පුළුවන්, new body cut ඒ වගේ එකක් දෙන්න පුළුවන්. මට මේක body එකට match කරන්න නම් joint feature එක දුන්නාම ඔයාලට දැන් පේනවා අර sketch එක ඕන අපිට ආයෙ visibility නැති කරගන්න පුළුවන් මෙතනින්. ඇන්දර පස්සෙත් අපිට මේක මොකක් හරි cut එකක් වගේ යොදා ගන්න ඕන නම් අපිට create sketch ගිහිල්ලා මේ plane එක select කරලා ආයෙ sketch එකක් ඇඳගෙන මම මෙතනදී rectangle එකේ mid point එක තියෙන option එකට යනවා. මේ විදිහට rectangle එකක් අඳගෙන tab key එකෙන් අපිට shift කරගන්න පුළුවන් මේ විදිහට. ඊපස්සේ ආයෙ solid ගිහින් extrude option එකෙන් මේක අපිට cut කරගන්න පුළුවන් මේ විදිහට. මම හිතනවා ඔයගලන්ට basic sketch එකක් ඇඳලා extrude option එකෙන් model එකක් හදාගන්න එක ගැන idea එකක් ආවා කියලා. අපි ඊළඟ videos වලදී හමු වෙමු. like කරලා subscribe කරලා තියාගන්න.